හැමෝටම good morning. සුබ දවසක් ඉතින් හැමෝටම ආයෙත්. අද හරියටම අපි road trip එකේ දෙවෙනි දවසේ. දැන් අපි අද ඉන්නේ සීගිරියට යන ගමන්. වෙලාව හරියට උදේ 5:00යි. අපි sunrise එකත් පොඩ්ඩක් බලන්න තමයි මේ උදේ යන්න හිතුවේ. දැන් වෙලාව හරියටම 5:35යි. දැන් මම ඉන්නේ ඉනාමලු හරහා සීගිරියට යන පාරේ. මාර ලස්සන වටපිටාවක් තියෙන මේ වෙලාවේ. බලන්න මේ පැත්තෙන් තියෙනවා වෙල් සෙට් එකක්ම මීදුමෙන් වැහිලා මේ වෙලාවට ඉතින් හරිම නිස්කලංකයි අවුවත් නැති ඉඳලා ඉතින් උදේම යන්න සීගිරියට. එහෙනම් අපි ඉතින් ගිහිල්ලා බලමු. වෙලාව හරියටම 6:25යි. දැන් අපි සීගිරිය එන්ට්‍රන්ස් එකට ගාවින් ඉඳන් සීගිරිය පැත්තට යන ගමන් ඉන්නේ. එතන නම් සාමාන්‍ය කිලෝමීටර් 1.5ක් වගේ දුරක් තියෙනවා සීගිරි ගල ගාවට යන්න. අපි යන්නේ මහාචාර්ය සෙන්වත් පරණ විතාන මාවත. එතන පාකින් එකක් තියෙනවා. එතනින් වාහන ඉදාලා දැන් මේ පාරේ යන ගමන් තමයි ඉන්නේ. සීගිරිය මේ පැත්තේ එන්ට්‍රන්ස් එකෙන් දැන් යන්න බෑ. මේ වෙලාවට අලි ඉන්නවලු. සාමුදේ 6යි ගානක්නේ. ඒ හින්දා අපි වීල් එක යන්න තමයි ආපහු යන්නේ. මොකද මේ අලි එතන පාර මාරු වෙන වෙලාවක්ලු මේ වෙලාවේ. ඒ හින්දා ඉතින් අලියෙක් හම්බුනොත් මොකක් කරන්න වෙයිද දන්නේ නැහැ. ඊට වඩා මේ පැත්තේ වීල් එකක් තියෙන එකෙන් යන්න පුළුවන් සීගිරිය එන්ට්‍රන්ස් එක ගාවටම. රුපියල් 80ක් වගේ ගන්නේ. ඒ විදිය හොඳයි කියලා හිතන මොකද දෙපැත්තෙම කැලෑව තියෙන්නේ මේ පාර වැටලා තියෙන්නේ මැද්දෙන්නේ. පෙරේදා වගේ ෆොරින කෙනෙක්ට අලියෙක් ගහලා තියෙනවා. ඒ හින්දා ඉතින් අපි බැලුවා 700 දෙය වීල් එක එතෙන්ට යන්න. එහෙනම් ඉතින් යා වෙලාව හරියට 7යි. අපි දැන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙලා සීගිරියට යන ගමන් තමයි ඉන්නේ. ලංකාවේ කෙනෙක්ගෙන් ටිකට් එක 120යි. ෆොරින කෙනෙක්ගෙන් 11000ක් වගේ ගන්නවා. ෆොරින පොඩි ළමයෙක්ගෙන් සාමාන්‍ය රුපියල් 6000ක් වගේ ගන්නවා. මේ වෙලාවට ගොඩක් ඉන්නේ ටුවරිස්ට්ලා තමයි. ඉතින් ගිහිල්ලා බලමු. වේම නම් ගොඩක් ටුවරිස්ට්ලා එනවා. මේ වෙලාවේ ඉතින්
අවුවත් නැති හින්දා යන්න ලේසි ඕන කෙනෙක්ට. ලංකාවේ නම් තාම ගොඩක් අඩුයි. මේකේ උදේ 7:00ට තමයි අපේ නෝමල් කවුන්ටර්ස් වලින් ගන්න පුළුවන්. නැත්තම් ෆොරින කවුන්ටර් වලින්ම තමයි ටිකට් ගන්න වෙන්නේ ලෝකල් අයට. ඔන්න තියෙනවා ප්‍රතාපවත් සීගිරි. අපි දැන් සීගිරි භාගයක් විතර ඇවිල්ලා ඉන්නේ. අපි බලමු මේ සීගිරිය කියන නම හැදුනේ කොහොමද කියලා. සීගිරිය යන්නේ අර්ථය සිංහ පර්වතය යන්නේ. මේට මුළු ඒ පර්වතයේ කොටුවේ පිවිසුම් දොරටුවේ සිංහයේ රූපයක් ඉදිකොට තිබීම. අපි ළඟට යනවා සිංහ පාදයේ තියෙන තැනට. එතෙන්ට තමයි සිංහයාගේ රූපේ තියෙනවා කියලා කියන්න බෑ. එම රූපේ නටබුන් තවමත් මාලිගාවට නගින පඩිපෙළ පාදමේ දෙපැත්තේ ඇති යෝධ සිංහයාගේ පාදයෙන් පෙන්눔 කරනවා. දකුණු හා අග්නේය ආසියාවේ ඇති පළමු සහස්‍රයට අයත් සැලසුම් නගරයක් විසින් හොඳම සංරක්ෂණය ඇති ස්ථානය තමයි සීගිරිය. සීගිරිය ආසියාවේ නගර නිර්මාණයේ සුවිශේෂී ස්ථානයක් වගේම සීගිරියේ නාගරික ස්වරූපය කේන්ද්‍ර කරගෙන වටපිටාව ඇසුරෙන් තරණු දියාගල් සහ විශාල කොටුපවරකින්ද මේක සමන්විත වෙලා තියෙනවා. සීගිරියට බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඒ ඇත්තේ කාශ්‍යප රජුන්ගේ පාලන සමයට අයත් ඉදිකිරීමක් බවයි. එහෙත් පුරාවිද්‍යාත්මක සාධක අනුව ඔප්පු වෙන්නේ සීගිරිය සඳහා කාශ්‍යප රජුගේ පාලන සමය සහ ඊට පෙර අවදි බලපාන බවයි. එහෙනම් මේ වගේ සීගිරිය ගැන තව තොරතුරු ටිකක් කියන්න අපි වෙලා හරියට මටයි කාලේ. අපි දැන් සීගිරි මුදුනට යන ගම. ඔව්. අර කොටි ගන්න සපෝට් දෙන්න කියා. කීල විඳ තක්කාලි ප්‍රමාණ දාලා යයි. අයන කරපයි නෑ. හරි. ආල්ரெடி கர்ப்பாதே இருக்கா. கை கர்ப்பாதே சேவப்பாயிரும். நான் வச்சிட்டு இன்னொரு காட்ட வந்துப்பா. ஆமா நல்லா இருக்கும். சப்போர்ட் யார் தெரியாம நீங்க தப்பு பண்றீங்க.
about slow and steady. සීගිරිය උඩ දැන් නම් අවුවයි ටික. ඒ හින්දා සීගිරිය ගැන විස්තර ටික මට කියන්න වෙන්නේ මොකක් කියලාකට පල්ලෙහාට ගිහිල්ලා. උඩ ඉන්න බෑ මේ අවුව සැර වැඩි මේ වෙලාවේ. මේ පැත්තෙන් තියෙන අපි ආපු පාර පේනවා. අපි ආවේ අතන තියෙන පාරේ දිගේ. උගේ දොරටු ගැන තියෙන ලොකු විස්තර ගොඩක් තියෙනවනේ. මම ඒක වීඩියෝ එකේදී දාන්නම්. වෙලා හරියටම 9යි. මේ උඩටම ටිකක් අවුස් හරයි උදේ 9 වුණත්. දවල් 12ට විතර නම් කොහොමවත් ඉන්න බැරි වේද? මේ හුළඟක් තාම නැහැනේ. හුළඟ තිබ්බනම් ඉන්න පුළුවන් වගේ කියලා වගේ. ඒ හින්දා දැන් අපි ආපහු පල්ලෙහාට යනවා. මොකද අපේ රෝඩ් ට්‍රිප් එක අද යනවා අවුකන පැත්තට. අවුකන කලාවැව මේ පැත්තටත් යන්න ඕනේ. හින්දා ඒ වෙලාවත් කවර් කරගන්න ඕනේ. හින්දා සීගිරියෙන් දැන් අපි යන්න තමයි හදන්නේ. දැන් අපව පල්ලෙහාට බයින ගමන් ඉන්නේ සීගිරිය ලස්සන පොකුණක් තියෙන උඩ එතෙන්ට ගිහිල්ලා පල්ලෙහාට යනවා. ඔයාලා තේනවා නම් උදේ මෙන්න දවල්ට එනකට වඩා උදේ මෙන්න එක තමයි ගොඩක් හොඳ ඉතින්. ලස්සන 360 view එකක් තියෙනවා.
මේ පඩිපෙළ ඔක්කොම හදලා තියෙන්නේ චන්ද්‍රපාසාන ඉතින් ඒ කියන්නේ හඳේලිය වැටුනහම එළිය විදියට තමයි පඩිපෙළ හදලා තියෙන්නේ. මොකද ඒ කාලේ ඉතින් එහෙනම් දැන් ඉතින් සීගිරි මාලිගාවට සමුදේලා පහු පල්ලෙහාට යනකම් මන් තියෙන්නේ. ඒ අපි පහු කරේ රජුන්ගේ නාන තටාකයට. ඒක තමයි එතන ගහලා තිබ්බේ. ඊළා ලොකු විස්තර ගොඩක් ඉතින් මේ ගැන තියෙනවා. හොඳ වීඩියෝස් ගොඩක් තියෙනවා YouTube එකේ සීගිරිය ගැන. ඒක බලන්න. ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අපි දන්නේ නැති පැති. එහෙනම් ඉතින් අපි දැන් යන් සීගිරිය පල්ලෙහාට. දැන් වෙලාව 9:00යි. අපි අර උදේ එන්න බෑ කිව්ව අලි ඉන්න හින්දා එන්න බැරි එන්ට්‍රන්ස් එකට. ඉතින් දැන් යන ගමන් ඉන්නේ. දැන් අපි සීගිරිය එන්ට්‍රන්ස් එකෙන් එළියට ඇවිල්ලා කාර් පාක් එක තියෙන පැත්තට යන ගමන් ඉන්නේ.